අනවශ්‍ය රෝම ඉවත් කරන විදි බාන කීපයක් කියවන බලන්න කියලා මොනවද? වැක්ස් එක ත්‍රෙඩින් එක තව නූල මගින් කරනවා ටුවිස් එකෙන් වැක්ස් මේ රෝම ඉවත් කරනවා වැක්ස් එකෙන් ඉවත් කරනවා ඉලෙක්ට්‍රෝලයිසර් කරනවා තව මොනවද කරන්නේ? සාමාන්‍යයෙන් අපි කියලා මූණට හොඳ නැහැ. මූණේ ස්කින් එකට හොඳ නැහැ. නමුත් කකුල ඔයාලා දැකලා තියෙනවද ෆේම් කියලා තියෙනවා නිකන් මේ රිමූවින් ක්‍රීම් එකක්. ඇනි ෆ්‍රෙන්ච් තියෙනවා ෆේම් තියෙනවා. ඒ කියන්නේ රිමූව් කරනවා. ඒක නිකන් ඇසිඩ් එකක් වගේ කැපිලා තමයි රෝම ගැලවෙන්නේ මුලින්ම ගැලවෙන්නේ නැහැ. එතකොට ඒ අනවශ්‍ය රෝම ඉවත් කරන එකේ එක ක්‍රමයක් තමයි පුතේ මේ වැක්ස් එක. වැක්ස් එකේ තියෙනවා වැක්ස් වර්ග දෙකක්. හොට් වැක්ස් එක සහ කෝල්ඩ් වැක්ස් එක කියලා දෙකක් තියෙනවා. දැන් අපි අද කරන්නේ මේ හොට් වැක්ස් එක. මේකෙන් රෝම ඉවත් කරන්නේ අත් කකුල් වල විතරයි. මූණේ රෝම ඉවත් කරන්නේ නැහැ. එතකොට මේක අපි පාවිච්චි කරනවා නම් මේ වගේ වැක්ස් හීට් එකක් තියෙනවා. මේ වැක්ස් හීට් එකේ මේ භාජනයේට වැක්ස් දාලා උණු කරලා ගන්නවා. හැබැයි හොට් වැක්ස් විතරයි. කෝල්ඩ් වැක්ස් එක උණු කරන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න හොට් වැක්ස් එක උණු කරලාමයි අරගන්න ඕන. කෝල්ඩ් වැක්ස් එක නම් නිකම්ම ආලේප කරන්න පුළුවන්. වැක්ස් එකට අනිවාර්යෙන් ඕන වෙනවා පුතේ වැක්ස් පේපර්ස්. වැක්ස් පේපර්ස් අනිවාර්යෙන්ම ඕන. එතකොට මේ තියෙන්නේ වැක්ස් පේපර් බන්ඩල් එකක්. මේක කරද්දී බලමු අපි මේක කඩලා එක පේපර් එකක් තමයි වැක්ස් එකට සාමාන්‍යයෙන් එකපාරකට ඕන වෙන්නේ. මේ වැක්ස් පේපර් එකේ දෙපැත්තක් තියෙනවා. හරි පැත්ත හොයාගෙන වැක්ස් එක කරන්න ඕන. මේ තමයි වැක්ස් පේපර් එක. මේක තමයි වැක්ස් පේපර් එක. වැක්ස් එක ගන්නකොට මතක තියාගන්න ඕන රෝම වැවෙන පැත්තට ගන්න ඕන ප්‍රතිවිරුද්ධ පැත්තට ගන්න බෑ. ප්‍රතිවිරුද්ධ පැත්තට වැක්ස් එක ගෑවොත් එහෙම රෝම වලින් ඇදිලා රිදෙනවා. ඒ නිසා වැවෙන පැත්තට තමයි ගන්න. ඊට පස්සේ තමයි වැක්ස් පේපර් එක කියලා රිමූව් කරන්නේ. ඊට අමතරව පවුඩර් එකක් පාවිච්චි කරනවා. රෝම කූප වෙන වෙලා වෙනම පේන්න රෝම කූප වෙන පවුඩර් එකක් ගාලා තමයි අපි වැක්ස් එක පටන් ගන්න. ඊටත් අමතරව මෙන්න මේ වගේ ලී වලින් හදපු වුඩ් ස්පැටියුලා කියලා අපි කියනවා. මේක ලී ස්පැටියුලා එක. ප්ලාස්ටික් එක ගන්න බෑ. මේ ලී එකක් තමයි අරගන්න ඕනේ. ඒතර මේකෙන් තමයි වැක්ස් එක අපි ආලේප කරන්නේ. අපි වැක්ස් එක මේ භාජනයට දාගන්නවා. ප්‍රමාණය බලලා කාටද කී දිනයටද කරන්නේ කියලා බලලා ගන්න. දැන් අපි අද ඔක්කොම කරනවනේ. වැක්ස් එක දාගත්තා. මේ විදිහට ඔයාලා පිළිවෙලට ටවල් එකක් ක්ලයන්ට් ගාවට යනකොට අනිවාර්යෙන් පිළිවෙලට පිරිසිදු ටවල් එකක් දෙකක් විතර තියාගන්න වැක්ස් පේපර්ස් ටික මේ වගේ ට්‍රොලි එකකට දාලා අරගන්න ඕන. දැන් අපි මේක වැක්ස් හීට් එකට දාලා කරන්ට් එකට ගහලා මේක උණු කරන්න ඕන. ඒක ඝනකමයි. එතකොට මේක උණු වෙන්න තමයි අපි මේ වැක්ස් හීට් එක දැන් මෙන්න දාලා තියෙනවා ස්විච් එකෙන් ගහලා තියෙන්නේ. මේක මැක්සිමම් වෙනකම්ම දාගන්න. ඊට පස්සේ මේක උණු වෙනකොට මේ මම ඒ වෙලට පෙන්නන්නම් මෙහෙම අපි උස්සද්දී මේක නූලක් විදිහට එක දිගට ඇදෙන්න ඕන. වැක්ස් එක හරියට උණු වෙද්දී. ටික වෙලාවක් මේක උණු වෙන්න දෙන්න. එනකොට නූලක් විදිහට මේක මෙහෙම ඇදෙන්න ඕන. තවත් චුට්ටක් තනින් තන කැඩි කැඩි වැටෙනවා නේද? ඒ කියන්නේ තව චුට්ටක් මේක බොයිල් වුණාට කමක් නැහැ. ඕන් ඔය වගේ නූලක් විදිහට වැටෙන්න ඕන. මේක දැන් අපි වැක්ස් කරන කෙනාගේ ස්කැල්ප් ගානවනේ අපි ස්කින් එකේ. මේ රස්නෙන් මෙලියට අරගෙන ගන්න එපා. එතකොට වැක්ස් එක නෙමෙයි හැමත් එකම ගැලිලා එන්නේ. මේකේ රස්නේ ඉස්සෙල්ලා අපි අපේ අතට දාලා අපේ අතෙන් බලලා ඉන්නොත් මේකේ රස්නේ අපිට ඇඟට ඔරොත්තු දෙනවද නැද්ද කියන එක. එහෙම බලලා තමයි අපි ක්ලයන්ට්ගේ මේ හැමට ගන්න. ඒ නිසා දැන් මේක ඇති. මේක දැන් හොඳට උණු වෙලා තියෙන්නේ. මේක දැන් අපි අයින් කරනවා.
ඉස්සලාම හොඳට පවුඩර් ටිකක් දා ගන්නවා. හොඳට වෙන් වෙලා රෝම ටික පේන්න. ඊට පස්සේ පුතේ දැන් මේකේ රස්නේ බලලා තියෙන්නේ මම. එහෙම ලොකුවට දැන් රස්නේ දරා ගන්න බැරි රස්නයක් නෑ. මේ විදිහට රස්නේද? හොඳට අපි රෝම වැවෙන පැත්තට ඊට පස්සේ වැක්ස් පේප් එකක් අරගෙන වැක්ස් පේප් එකේ අර සිදුරු තියෙන එකක් තියෙන මේක නම් හොයාගත්ත හැකි උඩ යට මේක දැන් හොඳට මේ පැත්ත උඩ පැත්ත මේ පැත්ත යට පොඩි ප්‍රමාණයක් අතින් අල්ලන්න ප්‍රමාණයට තියා ගන්නවා අපි. ඊට පස්සේ මේ විදිහට වැක්ස් පේප් එක හොඳට අලවන්න. යස්මිනා බලන්න පොඩි හොඳට තද කරලා අලවලා තියෙන මේක මෙහෙම අදින්න එපා පුතේ. එතකොට මේක අර බූල් පිපෙන උඩට එතකොට ලස්සන නැහැ පිළිවෙලක් නැහැ. මේක එකපාරම අපි මෙහෙම උඩට අදිනවා. මේ කෑල්ලම දැන් ගැලවිලා තමයි දැන් මේක සාමාන්‍යයෙන් මෙයාගේ පොඩි හීනි කකුලක් මේ ඇට කොටුවනේ. නැත්තම් මේ ප්‍රමාණයට මේ කොටුවම ගැලවිලා තමයි එන්නේ. මේකම ආයේ මෙතන තියලා පුළුවන්. ඉතුරු ටිකත් ගලව ගන්න. ඒ වගේ හැම ගොඩාක් සැරයක් තියන්න බෑ පුතේ. දෙතුන් පාරකට එකම පේප් එකෙන් ගලවන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපි මේ වැක්ස් පේප් එක අයින් කරනකොට ඩස්බින් එකක් ළඟ තියා ගන්න ඕන. පිළිවෙලට වැක්ස් පේප් එක ඩස්බින් එකට දාන්න. නැත්නම් හැම තැනම සැලොන් එකක වැඩ කරනකොට හැම තැනම තියාගන්න එපා ඒක. හරි. හැම වෙලාවකම මතක තියාගන්න ඕන එකම දේ තමයි ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි යදින්න ඕන. විරුද්ධ පැත්තට ගැලවෙන්නේ නැහැ. ක්‍රීම් එක ගන්න ඕන විරුද්ධ මේ වැවෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට ගලවන්න ඕන. දැන් එකම පේප් එකෙන් බලන්න මම කොච්චර ගලවනවද කියලා. වැක්ස් පේපර්ස් 3යි මට ගියේ මම එක කකුලක් ගලවලා ඉවරයි. හරි. එතකොට මේක ටික ඔක්කොම අයින් වෙනවා. ඊට පස්සේ තෙත මාත්තු කරලා අපි මේකට දැන්වම් පුතේ මේවට පොඩි ලෝෂන් එහෙම ගන්න නැහැ. හේතුව දැන් අපි මේ කේශ මූලයත් එක්කම රෝම කූප ගලවලා ඉවරයි. එතකොට ඉක්මනින් මේ සිදුරු දැන් අපි කියන මේ ෆෝසස් ඕපන් වෙලා තියෙන්නේ. සිදුරු විවෘත වෙලා තියෙන්නේ. එතකොට මේ සිදුරු වරහටක් ගාලා කෙමිකල්ස් වලින් හරි මොනවායි හරි මෙයාට අහිතකර දෙයක් අභ්‍යන්තරයට යන්න පුළුවන්. ඒ නිසා ඇලර්ජික් වෙනවා. අපි ඇලෝවෙරා ජෙල් එකක් අරගෙන ටිකක් අපි කකුල හොඳට මෙහෙම ගා ගන්න. දැන් මේ බලන්න වැක්ස් කරපු කකුලයි වැක්ස් නොකරපු එකයි දෙකේ වෙනස. වැක්ස් කරපුවාම හරිම ලස්සනයි පිළිවෙලයි ගෑන් ළමයෙක්ට කොට ඇඳුමක් ඇඳත් මේ වැක්ස් කරලා නැති කකුලයි කරපු කකුලයි එක බලන්න මේක තමයි සුදුසුම විදිහ. ඒ නිසා අනවශ්‍ය රෝම පුතේ අපි ඉවත් කරන්නම ඕනේ.
දැන් මේක ෆොටෝ එකක් ගන්න ඕන.